වාට බැරිද මේ දාස් ගානක් කොල්ලෝගේ ඔලු හෝදලා වාට පුළුවන් මේ දාස් ගානක් කොල්ල ගොඩ දාන්න? කරන්න පුළුවන්. හැබැයි කරන්න පුළුවන්. හැබැයි ඒ කරන්න පුළුවන්. හැබැයි මේ අපි අපි දාගෙන ඉන්න පොඩි මතයක් අයින් කරන්න ඕනේ. මොකද්ද? අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියන එක. ඒ කියන්නේ මං හිතන්නේ ඒක හරි අවුල් ආදර්ශ පාඩයක් තමයි ඒක. මේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක. ඇයි මම කාට හරි මොකක් හරි කිව්වොත් එහෙම ඕක කරන්න එපා කියලා ඌ මට කියනවා බ්‍රෝ ඔයා කරලා දෙන්න මට කියන්න ඉස්සෙල්ලා කියලා. මං හිතන්නේ එතන තමයි ආකාරය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ අවවාදයට උතුම් ආදර්ශයට උතුම් සහ මම මිනිස්සෙක්. එතකොට මේ ඔයගොල්ලෝ මිස්ටේක්ස් වෙනවා. මම දෙවියෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ එහෙම ඩ්‍රග් එකක් ස්ට්‍රගල් කරන එක්කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියයි. නැත්තම් ඒ කියන්නේ එහෙම ස්ට්‍රගල් එකක් නැති එක්කෙනෙක්ට ඔක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මූ ගහනවා මූ නවත්තලා. දැන් නවත්තපන් එහෙම කියනවා. එහෙම කිව්වට එහෙම කිව්ව පමණින් එහෙම කරන්න පුළුවන් මිනිස්සෙට ලංකාවේ කවුරුත් කොල්ල කුඩු ගහන්නේ නැහැ නේ. කොල්ල අයිස් ගහන්නේ නැහැ නේ. නේ නවත්තනවා. ඒ කියන්නේ එයාගේ ඒ පුද්ගලයාගේ ඇතුලේ දේවල් වෙනස් වෙනවානේ. එයාගේ මෙන්ටැලිටි එක එයාගේ කියන්නේ එයාගේ පරිසරයේ බලපාන විදිය. ඉතින් ඒවා ඔක්කොමත් එක්ක මේ එහෙම තමයි කියන්නේ ලයිෆ් එක මෙහෙම තමයි යන්නේ. ඒ ලොකු ස්ට්‍රගල් එකක්.